ඔයා හිතන් ඉන්නේ ඔයා අද මේ ඉන්නේ හරි සැපෙන් කියලාද? ඇඳට වෙලා ෆෝන් එක ඔබ තව ටිකකින් කරනවා කියලා හිත හදාගෙන ඉන්න එක ලේසි. හැබැයි ඔයා දන්නේ නැති ඇත්තක් තියෙනවා. ඔයා ඉන්නේ සැප පාසු ඇඳක නන් නෙමේ. ඔයා ඉන්නේ ඔයාගේම හීන වලලපු මිනි පෙට්ටියක් ඇතුලේ. ඔයා මගහරින හැම වැඩක්, ඔයා හෙටට කල් දාන හැම තප්පරයක්ම තව කෙනෙක් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරනවා. ඔයා පස්සේ කරනවා කියද්දී එයා දැන්ම කරනවා කියලා ඉස්සරහට යනවා. කම්මැලිකම කියන්නේ විවේකයක් නෙවෙයි. ඒක ඔයාගේ ඇඟ ඇතුලේ දුවන විසක්. ඒ විෂය ටික ටික ඔයාගේ ආත්ම විශ්වාසය කාදමනවා. ඔයාගේ දක්ෂතාවය මරා දමනවා. අන්තිමට ඔයාට ඉතුරු කරන්නේ අපරාධ කියන පසුතැවීම විතරයි. ලෝකෙ දිනපු මිනිස්සුන්ටත් කම්මැලි හිතුණා. උන්ටත් නිදා ගන්න ඕන වුණා. හැබැයි උන් කම්මැලිකමට ඉඩ දුන්නේ නැහැ. උන් දන්නවා අද දවසේ විඳින මේ කම්මැලිකම හෙට දවසේ අසරණකමක් වෙනවා කියලා. දැන් ඇති ඔය ෆෝන් එක පැත්තකින් තියන්න. ඔය කම්මැලි හීනෙට පයින් ගහලා නැගිටින්න. ලෝකෙට පේන්න ඔයා කවුද කියලා කියන්න. කම්මැලිකමට ඔයාව පරද්දන්න දෙන්න එපා. ඔයා කම්මැලිකම පරද්දලා ඔයා ඉස්සරහට යන්න. අද නෙවෙයි දැන්ම පටන් ගන්න.